ඉතින් ඔයත් iPhone එකක් use කරනවා නම් අලුතෙන් ආපු update එක ගැනවත් දැනන් ඉන්න ඕන. ඉතින් මේ iOS 26.6 කියන update එක ගැන තමයි අද මම වීඩියෝ හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් තාමත් ඔයා මේ iOS 26.6 update එක කරලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයා දැනටමත් මේ iOS 26.6 update එක කරලා තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඉතින් මේකේ තියෙන features මොනවාද? ඒ වගේම මේක කරාම අපට ලැබෙන ප්‍රතිලාභ හැම දෙයක්ම අද මම වීඩියෝ හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අනිවාර්යෙන් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. වීඩියෝ එක like එකක් දාලා නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ iPhone use කරන යාළුවාට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් හැම දෙයක්ම මේ iOS 26.6 කියන update එක ගැන කතා කරමු. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් iOS 26.6 update එක කරන්න ඕනේ නැහැ මේකත් ඇත්තටම චූටි update එකක් කියලා. එහෙම හිතනවා නම් ඇත්තට මේක ගොඩක් වැරදි. මේ චූටි update එක ඇතුලේ ඔයාලට වටින දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔයාගේ phone එක ගැන ඔයා හිතනවා නම් ඒ වගේම ඔයාගේ privacy එක ගැන හිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා මේක update කරගන්න. ඉතින් update කරන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමද ඒ update කරගන්න ඕනේ. ඉතින් මේ update කරන්න නැතුව ඉන්න කොටසක් ඉන්නවා සාමාන්‍යයෙන් update ආම battery health බහිනවා මෙන්න මේ ප්‍රශ්නේ කියලා සමහර කට්ටිය ගොඩක් මේක update කරන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්න එපා. අනිවාර්යෙන් මේ update එක කරගන්න. මේක ඇත්තටම ඔයාගේ privacy එක ගැන තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඔයා ඔයාගේ privacy එක ගැන හිතනවා නම් මේ update එක අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ගොඩක් දේවල් ඔයාලගේ phone එක ඇතුළේනේ තියෙන්නේ. ඔයාගේ private photos වෙන්න පුළුවන්, bank password වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ account, FB, social media හැම දෙයක්ම ඔයාගේ phone එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයා හිතන්න කවුරු හරි කෙනෙක් ඔයාගේ phone එකේ FB එක හොවෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ bank password වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් hack කරනවා. එහෙම වුණොත් ඔයාලට වෙන බලපෑම කොච්චරද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ චූටි අප්ඩේට් එක ඔයාලා කරගන්නයි. ඉතින් මේ Apple කියන විදිහට යාලගේ කලින් security update එකේ තිබ්බ දුර්වල තැන් ගොඩක් මෙන්න මේ අප්ඩේට් එකෙන් fix කරලා තියෙනවා. ඉතින් hackers-ලා බොහොම රින් ගන්න මෙන්න මේ දුර්වල තැන් වල ඉන්නේ. ඉතින් මෙන්න මේ දුර්වල තැන් 100කට වඩා ප්‍රමාණයක් මේගොල්ලෝ fix කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ අප්ඩේට් එක ඔයාලා කරගන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඉතින් මේක හරහා තවත් ගොඩක් දේවල් අපට ලැබෙනවා. ඉතින් මේ දේවල් ගැනත් අපි කතා කරමු. ඉතින් ඔයාලා මේ අප්ඩේට් එක කරලා ඔයාගේ ෆෝන් එකේ තියෙන data ආරක්ෂා කරගන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඉතින් අපි මේකේ දෙවෙනි ඔප්ෂන් එක ගැන කතා කරමු. ඉතින් මේ Apple කියලා තියෙන විදිහට මේ පාර අප්ඩේට් එකෙන් ෆෝන් එකේ තියෙන බග් ෆික්ස් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ෆෝන් එකේ කියන්නේ ඔයාලා iOS 26 එකේ තිබුණ බග්ස් පොඩි බග්ස් තිබුණා. ඉතින් මෙන්න මේ බග්ස් ටික මේගොල්ලෝ ෆික්ස් කරලා තියෙනවා මේගොල්ලෝ කියලා තියෙන විදිහට. ඉතින් ඒ වගේම ඔයාලගේ බැටරි හෙල්ත් එක බහිනවා නම් අන්න ඒ දේවලුත් මේගොල්ලෝ ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් එක රත් වෙනවා නම් ඉතින් ඒ දේවලුත් මේගොල්ලෝ ෆික්ස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එක ස්විච් වෙනකොට පොඩි ලැග් එකක් එනවා නම් එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නකොට ක්ලෝස් වෙලා යනවා නම් මෙන්න මේ වගේ තියෙන බග් ගොඩක් මේගොල්ලෝ මේ අප්ඩේට් එකෙන් ෆික්ස් කරලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ අප්ඩේට් එක කරලා බලන්න. ඔයාලගේ සමහරට ඒ ප්‍රශ්නේ निराකරණය වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ CPU එක එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් එකත් මේගොල්ලෝ ගොඩක්ම මේකෙන් ස්මූත් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ CPU එක දිගට වැඩ කරනකොට කිසිම ලැග් එකක් නැතුව ඔයාලට වැඩක් කරගැනීමේ හැකියාවද මෙන්න මේ අප්ඩේට් එක වලට ලැබෙනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේක අප්ඩේට් කරලා තියන්න. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ගේම් එකක් ප්ලේ කරනකොට ලැග් වෙන ගතිය, ඒ වගේම මොකක් හරි ඇප්ලිකේෂන් එකක් යූස් කරනකොට ලැග් වෙන ගතිය, ඒ වගේම ඔයාලා ඇප් වලින් Apple ක්ලෝස් වෙනකොට ලැග් වෙන සීන් එකම තියෙනවා නම් ඉතින් ඇත්තට මෙන්න මේකත් මේගොල්ලෝ ෆික්ස් කරලා තියෙනවා කියලා තියෙනවා මෙන්න මේ Apple විසින්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ අප්ඩේට් එක ඔයාලට කරගන්න කියලා රික්වෙස්ට් කරනවා. ඉතින් ඒ වගේම මේකේ ලොකුම අප්ඩේට් එක තමයි ඔයාලා දන්නවා iOS 27 කියන අප්ඩේට් එක එන්න තියෙනවා. ඉතින් මේ එන්න තියෙන අප්ඩේට් එකට බෑග්ග්‍රවුන්ඩ් එක හදනවා මෙන්න මේ iOS 26.6 කියන අප්ඩේට් එක හරහා. ඉතින් ඒක සරලවම කිව්වොත් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න iOS 26 එක ඇවිල්ලා එකපාරට iOS 27 කියන අප්ඩේට් එක දුන්නොත් ඇත්තටම ඔයාගේ ෆෝන් එකට ඒක දරා ගන්න බෑ. ඉතින් මේගොල්ලෝ ඒක තමයි කරන්නේ. ඉස්සෙල්ලාම iOS 26 එනවා, ඊළඟට 6.5 වෙනවා. මෙන්න මේ විදිහට එයාලා චූටි අප්ඩේට් දීලා iOS 27 එකට ඔයාගේ ෆෝන් එක ඇත්තටම හුරු කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් iOS 27 එකට අවශ්‍ය කරන performance හැම දෙයක්ම මෙන්න මේ චූටි අප්ඩේට් වලින් ඔයාගේ ෆෝන් එක හුරු කරනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මෙන්න මේ iOS 26.6 කියන අප්ඩේට් එක ඔයා කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඉස්සරහට එන iOS 27 කියන අප්ඩේට් එක කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් එකපාරටම iOS 27 එක දෙන්නේ නැතුව මෙන්න මේ අප්ඩේට් එක කරගන්න. ඉතින් ඒ නිසා ඔයාගේ ෆෝන් එකට ඩැමේජ් එකක් වෙන්න තියෙනවා නම් ඉතින් ඇත්තට මේක ගොඩක් අඩු වෙනවා මෙන්න මේ විදිහට අප්ඩේට් එක කරලා තියාගත්තා නම්. ඉතින් මම ඒ නිසා රික්වෙස්ට් කරනවා ඔයා අනිවාර්යයෙන් මේ අප්ඩේට් එක කරගන්න. ඉතින් ඒ වගේම තව පුංචි දේවල් ටිකක් කියන්න තියෙනවා. ඉතින් ඔයාලගේ SE2 මොබයිල් එකක් තියෙනවා නම් පොඩ්ඩක් පරක් වෙලා මේ අප්ඩේට් එක කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් නැත්නම් ඔයාගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ෆෝන් එකට සාමාන්‍ය ෆෝන් එක හීට් වෙන්න පුළුවන්, බැටරි එකපාරට බහින්න පුළුවන්, මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් වෙනවා.
ඒ වගේම ඔයා මේ අප්ඩේට් එක කරනවා නම් අනිවාර්යෙන් ෆෝන් එකේ බැටරි එක 150වත් තියාගන්න. ඒ වගේම මේක චාර්ජරයට ගහලා එහෙම අප්ඩේට් කරන්න යන්න එපා. ඇත්තට මේක ෆෝන් එකට හොඳ නැහැ. ඉතින් ඒ වගේම තව පුංචි දේවල් ටිකක් මේ අප්ඩේට් එකෙන් වෙලා තියෙනවා. ඉතින් iOS 26 අප්ඩේට් එකෙන් ඔයාගේ ෆෝන් එකේ බැටරි ඉක්මනට බහිනවා නම් ඉතින් මේ දේවලුත් මේගොල්ලෝ මේ අප්ඩේට් එකෙන් ෆික්ස් කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඔයාත් මේ අප්ඩේට් එක දැනටමත් කරලා තියෙනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේ අප්ඩේට් එක කරාට පස්සේ මොකක් හරි ෆෝන් එකට ගැටලුවක් ආව නම් ඒකත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ අප්ඩේට් එක ඇත්තටම ඔයාලට කරනවා නම් සාමාන්‍යයෙන් 11 එකකින් උඩ කට්ටි කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒ වගේම ගොඩක් දෙනෙක්ට තියෙන බයක් තමයි green screen. ඉතින් ඇත්තටම මෙහෙම අප්ඩේට් එකක් කරා කියලා කිසිම හේතුවක් නැහැ green screen එන්න. ඉතින් ඇත්තටම මේ green screen scene එක එන්නේ ෆෝන් එක ගොඩක් හීට් වුණාම තමයි ඔයාලගේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා තමයි green screen scene එක එන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අප්ඩේට් එකක් දෙනකොට පොඩ්ඩක් يعني ෆෝන් එක අර ඔයා යූස් කළා ෆෝන් එක ගොඩක් හීට් වෙලා දින වෙලාවට මේ අප්ඩේට් එක දෙන්න එපා. එහෙම අප්ඩේට් එක දුන්නම තවත් ෆෝන් එක හීට් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය ෆෝන් එක සාමාන්‍යයෙන් පැය බයක් විතර තියලා තිබ්බම ඔයගේ ෆෝන් එක කූල් වෙනවා. ඊට පස්සේ ඔයා අප්ඩේට් එක දෙන්න. එතකොට ෆෝන් එක ගොඩක් අර හීට් වෙන එක අඩු වෙනවා. ඉතින් අන්න එහෙම ඔය අප්ඩේට් කරගන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අර green screen එක කියලා බයි ඉන්න කට්ටියට තමයි මම ඒක කිව්වේ. ඉතින් මම ළඟ තියෙන iPhone 14 එකක්. ඉතින් මමත් අප්ඩේට් එක දුන්නා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කලින්ට වඩා ෆෝන් එක ගොඩක් ස්මූත් කියලා මට දැනෙනවා. ඉතින් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඔයාලගේ තියෙන ෆෝන් එක සහ ඒ අප්ඩේට් එක දීපු වර්ගෙත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම iPhone එකක් තියෙන යාළුවාට වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉදිරියටත් හම්බෙමු. හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.